ආයුබෝවන් සියලුම දෙනාටම ආයෙත් පාරක් රටම අඳුරට යනවා. ආපහු කරන්ට් එක නැති වෙනවා. ඉතින් රජයට බැනලා වැඩක් නැහැ. ඒකට දිගටම ලංකාවේ වටේ ඉන්න මිනිසුන්ට ලෙඩ වෙන්න පටන් ගන්නවා. ලොකුම බරපතල දෙයක් නිර්මාණය වෙමින් තමයි දැන් තියෙන්නේ. මේ හැම දෙයක්ම වෙන්න පුළුවන් ප්‍රබල හේතුවක් අද වෙද්දි හොයාගෙන තියෙනවා. මේ ජුනි මාසේ අග වෙද්දි සක්‍රිය වෙන්න පටන් ගන්න ලෝකේ ප්‍රබලම එල්ලිනෝ තත්ත්වයක්. මේක මෙතෙක් ඉතිහාසයේ පැවති එල්ලිනෝ තත්ත්වයට වඩා ප්‍රබල වෙන්න පුළුවන් කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. මේ එල්ලිනෝ තත්ත්වය ඒට 180ක වගේ ප්‍රතිශතයක් ඉදිරිපත් කරනවා. එච්චර ප්‍රබල විශ්වාසයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා. අපි දැනගන්න ඕනේ මොකද්ද මේ එල්ලිනෝ තත්ත්වය කියන්නේ? බොන්න වතුර ටික නැති වෙනවා. කෑම ටික නැති වෙනවා. නැති වෙන තරම් අපිට තාමත් අර බලශක්ති අර්බුදයට මූණ පාන්න සිදුවේ. එහෙත් අද ඉඳන් ලෑස්ති වෙන්න, අද ඉඳන් පරිස්සම් වෙන්න. එහෙනම් සූදානම් වෙන්න. වෙන විස්තරයක් තමයි එල්ලිනෝ තත්ත්වයකදී වෙන්නේ සාගරයේ ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. ඒක අනිත් රටවල සාගරවල නෙමෙයි වෙන්නේ, පැසිෆික් සාගරේ. අපි කියන්නේ ලෝකයේ ලොකුම සාගරය කියලා. අන්න ඒකට තමයි පැසිෆික් සාගරයේ ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමක්. මේ පැසිෆික් සාගරයේ දියවැල් රටා සක්‍රිය වෙන තැනක්. ඉතින් යාළුවනේ හැමෝම පරිස්සමෙන් ඉන්න. පින්දහම් කරන්න. දෙවියන් බුදුන් අදහන්න. ඉතින් හැමෝම එක්කම සතුටින් ඉන්න. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව අමතක කරන්න. ඉතින් ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි, ජේසු පීඨයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි. එහෙනම් මම ඔයාලගේ කවිදාසයයි.